හෙලෝ පෙන්නගෙන බීලා මෙහෙ ක්ලබ් වල නටපුව දකිද්දී මගේ ඇඟේ මාළු නැටුවා. සංජනා මගේ හිටපු ගෑණි වුණත් මට මේවා කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මගේ මුළු ජීවිතේම විනාශ කරලා දාලා දැන් බබා වගේ ඉන්න සංජනා ගැන මුළු ලංකාවම ඇත්ත දැනගන්න ඕනේ. මගේ අම්මට WhatsApp කරලා එයාගේ කොල්ලෝ ගැන කියලා තිබුණු දේවල් කියන්නත් ලැජ්ජයි. සංජනා සහ විහංගගේ කසාතේ දෙදරා යනවත් එක්කම සංජනා ගැන ඇයගේ සැමියා මෙසේ ආන්දෝලනාත්මක හෙළිතරව්වක් පුවත් පතකට පවසා තිබුණා. උපුටා ගැනීම. මගේ මුළු ජීවිතේම විනාශ කරලා දාලා දැන් බබා වගේ ෆොටෝස් දදා ඉන්න සංජනා ගැන තවත් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ කියන්න. මේ දේවල් සමාජයේ ඇත්ත මොකක්ද කියලා මිනිස්සු දැනගන්න ඕනේ. මොකද තවත් අහිංසක කොල්ලෙක්ට මේ වගේ දෙයක් වෙන්න තියන්න බෑ. කෝටි ගාණක් මගෙන් වෙඩින් එකට වියදම් කරගෙන මගේ මෝනේ දැලි ගාලා මාව විනාශ කරලම දැම්මා. මාව කසාද බැඳලා සංජනා ටික දවසයි බිරිඳක් වගේ හොඳට හිටියේ. මං ඕස්ට්‍රේලියාවට ගෙන්න ගත්තට පස්සේ එයාගේ යාළුවෝ දවස ගානේ ලංකාවට එන්න කිය එයාගේ ඔළුව කන්න පටන් ගත්තා. හෙලෝ පෙන්නගෙන බීලා ක්ලබ් වල නටන සංජනාගේ යාළුවෝ ටික තමයි අපේ කසාද ජීවිතේ කාලා දැම්මේ. මෙයාට අන්තිමට කලින් දැම්ම නැටිලි බොන්න කරන්න එහෙම නැතු පිස්සු වගේ නිසා මටත් හොරෙන් මගේ නයිට් ෂිෆ්ට් එකේදී ඕස්ට්‍රේලියාවේ ක්ලබ් වලට පවා ගිහින් බීලා ඔසිවල ඉන්න ලංකාවේ කොල්ලෝ අල්ලගෙන ආපු සෙල්ලම් මම්මගේ ඇස් දෙකෙන්ම වීඩියෝ දැක්කා. එයා රෑ බීලා කොල්ලෝ එක්ක නටලා ඇවිල්ලා මං ගෙදර එනකොට බබා වගේ නිදාගෙන ඉඳද්දි මං හිතුවේ එයා දැන්වත් හැදිලා කියලා. ඒත් එයාගේ මේ නැටිලි සේරම අහුවෙන්න මට ටික කාලයක් ගියා. එයාට දැන් ඩ්‍රින්ක්ස් කොල්ලෝ නැතුව ජීවත් වෙන්නම බැරි තරම්. මගේ අම්මට WhatsApp කරලා එයාට කසාද ජීවිතේ මෙහෙ ගත කරන්න බැහැ කියලා නොසෑහෙන විදිහට එයාගේ පීඩනය යවාගෙන තියෙන්නේ. මෙච්චර කරපු මට කුණු හරුපෙනොත් බැනලා. උපුටා ගැනීම අවසන්.